මේ සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට ජීවිතේ පළවෙනි වතාවට දැක්කා කියලා මතක කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් එක මොකක්ද? ඒ කියන්නේ කෙමිස්ට්‍රි මේ ගතියක් දැනුණ ප්‍රතික්‍රියා කියන සීන් එක පොඩ්ඩක් ඇඟට දැනුණ පළවෙනිම ප්‍රැක්ටිකල් එක මොකක්ද? ඒ කියන්නේ මොකක් හරි තැනක ඉස්කෝලේක වගේ කරපු අර කෙමිස්ට්‍රිමය වයිබ් එකක් ප්‍රතික්‍රියා කරන ගතියක් මුලින්ම ජීවිතේ දැනෙන ප්‍රැක්ටිකල් එක සෝඩියම් කැලලක් වතුරට දාන එක තමයි බහුතරයක් අයගේ ඒකට අදාළ අත්දැකීම. ලැබ් මං දන්නේ අපේ කාලේ වුණා 8 වසරේ තමයි මං ඕක මුලින්ම දැක්කේ. මේ ලෝ සර්විස් කෙනෙක් හිටියා සයන්ස් වලට ඒ මිස් තමයි මේක කරේ. මේ කොහොමරි සෝඩියම් කැලලක් වතුරට දාන එක තමයි ගොඩක් වෙලාවට බහුතරයක් ළමයි ජීවිතේ මුලින්ම දැකලා තියෙන ප්‍රැක්ටිකල් එක වෙන්නේ සාමාන්‍යයෙන්. හරි. එතකොට ඒකෙදි මොකද්ද දැක්කේ? සෝඩියම් වතුරට දානකොට ඒක වෙනම ජවනිකාවක් නේ කියන්නේ. දැන් වෙනම සෝඩියම් කැලලි ටික තියෙනවා, චූටි කැලලි ඉන්නවා, බෝඩි කැලලි ටිකක් තියෙනවා, වතුර එකක් තියලා තියෙනවා. ඊට පස්සේ අදාළ ගුරුවරයා විස්තර කිරීමක් කරනවා. දැන් මේක දැම්මම මේක වෙන වේගෙන් ප්‍රතික්‍රියා කරනවා. කියලා කට්ටියට වැඩි ළඟට එන්න එපා කියනවා. පොඩි කැලලි දාන්න ඕනේ කියනවා. ලොකු ඒවා දැම්මොත් එහෙම මේ පුපුරන්න උන ගිනි ගන්න එහෙම උනක් පුළුවන් කියනවා. ඊට පස්සේ තව ටිකක් වැඩිපුර විස්තර කරන කෙනෙක් නම් එයා කියන්න ඉඩ දෙනවා. තව මේ සෝඩියම් නෙවෙයි තව මේ පොටෑසියම් කියලා එහෙම තව ඉන්නවා. ඒගොල්ලෝ මීට වඩා ප්‍රබලව ප්‍රතික්‍රියා කරනවා. ඔම එන කතන්දර ටිකක් කියනවා. ඒතර සාමාන්‍යයෙන් දර්ශීය ළමයෙක්ගේ ඔළුවේ හැදෙනවත් එක්ක මම ලොකු වෙලා ලොකු සෝඩියම් කැලලක් අරගෙන ලොකු පොකුණක් වගේ එකට දාලා අර පුපුරනවා වගේ එකක් බලනවා හරි. ඒ වගේ බෝම්බ හදනවා හරි. මොකද එහෙම සාමාන්‍ය ඒක අර බොහොම කොමන් සංසිද්ධියක් ඒ ජවනිකාව. කොහමද මේ ඕකනේ අපි දැකලා තියෙන පළවෙනිම ප්‍රැක්ටිකල් එක. ඒක දැකලා නැත්නම් ඒක බලන්න කොහෙන් හරි. ඒ ප්‍රතික්‍රියාව ඕන තරම් ඉන්ටර්නෙට් එකේ හොයාගන්න පුළුවන්. කොහමද